හෙල්ලෝ වොට්සප් ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද ගෙනල්ලා තින්නේ අපේ යකා අයියාගේ වීඩියෝ එක. පොඩි රියැක්ට් එකක් හරිද? මේකේ ටයිටල් එක අපි කියෙව්වොත් Chucky the Killer Doll full game play සිංහල. ඉතින් අපි ඒ වීඩියෝ බලමු නේද? යාගේ ඉන්ට්‍රෝ එක. Hey, hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Chucky the Killer Doll කියන සුපිරිම ඔෆ්ලයින් හොරර් ගේම් එක. ඉතින් බං කතාව මෙහෙමයි. එකල පරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ නෙමෙයි බං මේක සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ බං මෙහෙමයි. ඉතින් බං ළමෙක් ඉන්නවා. ඒ ළමයාට හම්බෙනවා බෝනික්කෙක්. කොහෙන්ද? මන් දන්නේ. කොහෙන් හරි හම්බෙනවා ඉතින්. ඉතින් බං චකී බෝනික්ක දන්නවනේ. අන්න ඒ බෝනික්කගේ සෙල්ලම් බඩුවක් තමයි මේ ළමයාට හම්බෙන්නේ. දෙමව්පියෝ අරන් දෙන්න අපි සමහර විට. ඉතින් බං මේ ළමයාට එකපාරම රෑ මැද්දේ කෑ ගහන සද්දයක් ඇහෙනවා. තමන්ගේ පේරන්ස්ලා. එහෙම නැත්නම් පේරන්ස්ලා. සුපිරි ආදල් ටිකක් තියෙන වීඩියෝක් වෙයි. ඉතින් අපි බලාගෙන යමු. දෙමව්පියෝ අන්න උන්ගේ කාමරේ පැත්තෙන් නැගිටලා බලද්දී බෝනික්කා කාමරේ නෑ. බෝනික්කා මේ පෙට්ටියේ ඉන්න ඕන. බෝනික්කා පෙට්ටියේ නෑ අතුරුදහන්. ගෙදර ලයිට් උත් ගිහිල්ලා. මොකද්ද වෙන්න ඇත්තේ? ඇයි පේරන්ට්ස්ලා කෑ ගැහුවේ? ඔය ඔක්කොම හොයාගන්න නම් අපිට එන ගේමක් දෙන්න වෙනවා. ඔය ඇවිල්ලා බොන්න ඕන ප්‍රශ්න බං. පොඩි වටයක් ගහලා බලමු අපි. අඩෝ ලී පෙල්ලන්. මොකද්ද ගෙදර වෙලා තියෙන්නේ? අඩෝ මේ ඉන්නේ බෝනික්කා. මේ හිපාටුව කොහමද බං මෙතනට ආවේ? අඩෝ ශිරාවටම. අඩෝ මන් දිහා බැලුවද? නිකන් ඇස් උඩට කරලා බැලුවා වගේ දැක්කා. පේන හැටි වෙන්න ඇති බං. මේ දෙමව්පියන්ටත් පොඩි උන්ට අරන් දෙන්න තෑගි නෑනේ බං මේ චකියෙක් ගෙනත් දුන්නේ. අන්න ඒක තමයි මම කියන්නේ. ඔයගේ හොල්මන් කතා හැදෙන්නේ දෙමව්පියෝ නිසා වෙන්න බැයි. يعني මම දෙමව්පියන්ට වයින්ව නෙමෙයි. බලන්න ඉතින් මේ හොල්මන් අවතාර වැහිලා තියෙන බෝඩික්කම තමයි කෝල් වලට හම්බෙන්නේ. පොඩ්ඩක් ඉන්න. ඩේටා වලට මොකද උනේ? පින් එක උදීලා රෝද පොඩ්ඩක් ගණන් ගන්න එපා. අඩ ශිරාවටම මෝඩි යකෙබ්බම්. උගෙන් වැඩක් නැහැ. අපි යන් ටිප් එක දාගන්න කරන්ට් එක ගිහින් ඉබන්. මොකුත් පේන්නෙත් නැහැ. හැමතැනම ලී පැල්ලමුත් තිබ්බා. මට පේන්නේ මොකෙක් හරි ගෙටරි පැනලා තියෙනවා. ගෙට මොකෙක් හරි හොරෙක් හරි මිනිමරුවෙක් හරි පැනලා. ඒ හින්දා ෂේප් එකේ ගේම ගහ ගන්න ඕනේ. බලමු. මොකාද ගෙට පැන්නේ කියලා. අඩෝ. මන් දැක්කනේ බෝනික් අතනින් යනවා වගේ. මමත් එක්ක තමයි. හෙලෝ. කවුරුත් නෑනේ. ආතල් ගැනීමෙන් වෙලකන්. අඩෝ හීනියක්ද කොහෙද මන් දැකලා තියෙන්නේ? දවල් හීන. අඩෝ. මෙතන හිටිය චකී බෝනික්ක නෑනේ. අඩෝ ශිරාවටම ඇත්තටම බෝනික් අතුරුදහන් වෙලා. එතකොට ඇත්තටම ඌ දතනින් බඩ ගෑවේ. බඩ ගාලා අතුරුදහන් වුණාවද? උරගේ හම්බෙලා. උරගේ උනේද කියන්නේ? මතකද නෑ. කොහොම හරි දැන් මගේ පපුව ඩිගි ගුඩු කියලා ගානවා. එතන පොඩි බයයක් තියලා අපේ කායියන් හිරම් කොහොම බයක් දැනෙන්නේ නැද්ද? අපේ පාතාල නායක අපේ සුන්දර ගින්දර අයියට එහෙම කිසිම බයක් එන එකක් නෑ මං හිතන්නේ. කොච්චර හොල්මන් ගේම් ප්ලේස් එයා ගහලා දිනවද? එයාට මං දන්න විදියට එයා කියලා තියෙන විදියට බයිතිලා තියෙන අර එන්ඩස් නයිට්මේරේ පොඩි ඩිංගිඩිගිරි කෑල්ලකට විතරයි. අනිත් ඒවා බයිතිලා නෑලු එයාට. අපි පොඩ්ඩක් බලන්න යන්න. පොඩයි. චකී ඇත්තටම මම වාට කියන්නේ මේක මේ එකපාරට නැංගට පයින්න එපා. මේ මට heart attack ඇත්තටම ගියොත් ඒ බොරුවක් මේකත් බොරුවක් මේ. දැන් චකී එකපාරට පැන්නොත් හරි මේ යකා අයියා ඔයා මේ වීඩියෝ බලනවා නම් මේ වගේ දරුණු ගේම් ප්ලේස් මෙහෙම ගේන්න එපා. අඩ ශිරාවටම ගේම් එපා කියන්නේ. අඩ සමනලේ. අඩ සමනලගේ පිටිපස්සේ 19 කියලා ගහලා තියෙනවා. ඕක මතක තියාගන්න. ඉස්සරහට ඕන වෙනවා. ඕකේ යන් අපි අතුරක් තියෙනවා අපිට හොයාගන්න. හරි
අපේ දෙමව්පියෝ ඉන්න කාමරේ යතුරු අඩු ශිරාවටම චකී කැලේ බම් මේ බලහන්කො මූ දැක්කම යකෝ බය හිතෙනවනේ චකී ලෙෆ්ට් මුන්ටනේ බම් බය හිතෙන්නේ අන්න බය හිතන බෝනික්කො මේ තියෙන යතුරු ඕක අරන් යන් අපි උඩ තට්ටුවට දන්නනේ මගේ සිස්ටම් එක උඩ තට්ටුවක් නැත්තම් උඩ තට්ටුවක් හදාගෙන හරියනවා හදන්න ඕනේ නෑ බා මේ තියෙන්නේ පඩිපෙලක් තියෙනවා කියන්නේ උඩ තට්ටුවක් තියෙනවා අපි උඩ ඉඳන්නේ පහළට ආවේ අඩෝ හෙලෝ අම්මට සිටි අන්න ඉන්න චකී බෝනික්කා කවුද මුව මෙතනට ගෙනත් තිබ්බේ දැන් මු පහළ හිටියේ අතුරු දහන් දැන් මෙතන හෙලෝ වට පණ නෑ නේද මං හිතන්නේ ගෙදරට මොකෙක් හරි මිනිමරුවෙක් හරි හොරෙක් හරි සීරියල් කිලර් කෙනෙක් හරි සයිකෝ කිලර් කෙනෙක් හරි පැනලා ඔඩු මොකද වෙලා තියෙන්නේ ඇතුලේ ඔඩු ශිරාවටම ඔඩු කොමල මරා දාලා නේද මං කිව්වේ හොරෙක් වෙන්න බෑ සයිකෝ කිලර් කෙනෙක් හරි සීරියල් කිලර් කෙනෙක් හරි මොකෙක් හරි කිලර් කෙනෙක් ඇවිල්ලා බා ගෙට ඌ තමයි මේ ගීම ගහන්නේ දැන් මං විතරයි මෙතන පණ පිටින් ඉන්න කෙට් ඉන්නේ ගණින් යතුරු පහළ රූම් එකෙන් පැනලා ගිහිල්ලා ටක් ගාලා පොලිසියට කියන්න ඕන සීන් එක. නැත්තම් හරියන්නේ මම මාවත් මෙරොත් එහෙම. පහළ රූම් එකට යතුරු දෙකක් ඔඩෝ ශිරාවටම මෙන්න බෝනික්කට පණ තියෙන දුවපන් යකෝ. අනීපා මචං. ඔඩෝ ගැව්වා යකෝ පිපාරක් හත්තික්කේ ගැහුවා. අනීපා මචං. පණ බොන්නද පණ කණ්ඩද? දපන් යතුරු. මේ දොරට යතුරු දෙකක් ඕනේ බං. ඇයි බං එහෙම දොරක් හැදුවේ? එතකොට මේ ඇත්තම චකී බෝනික්කද බං? මං හිතුවේ මේ පිටකොටුවෙන් ගත් එකක් කියලා. බලන් ගියාම ඇත්ත එක අනේ. කමන්නේ අපිට ගේමක් ගහන්න වෙන කොහමරි කොහෙන්ද එන්නේ? වට ගහලා ගිහින් මට හොඳට පුරුදුයි කියලා දන්නවනේ. සකබුම් කරන්න ඕනේ කව. වට ගාලා යමන් කොහෙද යතුරු මේ තියන්නේ? ඉනවා මේ කහින වීගෙන් ඉනවා බං. අනිත් එක පීපාරවල් තුනක්ද කොහෙද ගෙවුවම ලෙෆ්ට්. සකබුම් වෙනවා අපි. ඌව සකබුම් කරන්න කලින් අපි සකබුම් වෙයිද දන්නේ? ඕකේ ඇරුණා. එනවද? තාම සද්ද ඇහෙනවා. ඕකේ. මම හිතන්නේ කොල්ල කොහේ හරි ලෙෆ්ට් උනා. මෙන්න මෙතන තියෙනවා යතුරක්. මේක පිටිපස්සේ ගහලා තියෙනවා. කොල්ල නේ? අශූන්‍යමය. පහල තිබ්බ 19 මෙතන තියෙන 89 19යි 89 ඕකේ ඔක මතක තියාගන්න ඔක පාස්වර්ඩ් එකක් දැන් කෝබෙන් අර පොර හෙලෝ ඔඩු දැක්කා කොල්ල දැක්කා පොඩි වටයක් ගහමු අපි ඔකට පොඩි වෙට්ටුවක් දාමු ඔඩු මන්න නම් හිතුවේ එතන වැදෙනව තමයි කියලා ඔකගේ පී මමත් මේ ගේම් ප්ලේ එකක් ගේන්න ඕන ඕගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට මෙහිම බය හිතෙනවා නම් ඒක ජනවාරියේම මෙතන ඝාතනයක් සිදු වේවි heart attack එකක් හැදිලා මේ කමන්නේ මං ගේන්න බලන්නම්. අපි බලමු ඉතුරු පාරවල් තුනක් කොහෙද දෙන්නම ලෙෆ්ට්. දැන්ටත් පාරක් වෙල්ලනේ තියෙන්නේ. මතකයිනේ පටන් ගන්න පීපාරක් කෑවා. ඕකේ දොර ඇරියට තාම රින් ගන්න බෑ. අලු පස්සෙන් එනවනේ. ඔකට වටයක් දාන්න වෙනවා. දෙන්නම් ඔකට අද. බලමු ඔකට වටයක් දාන්න. කොහෙන්ද පොරෙන්නේ? මචං වරෙන්ද? ඔය වට දාන එක නම් ඊසි බං. ඕකේ. පටගල් රූම් එකට රින් ගමු. ඕකේ. ඔඩ කිහෙමනක් වුණානේ ඉතින් එතන. ඕකේ එයිද එනවද එනවා මේ දොරත් එක්ක බෑනේ බං කවුද මේ පාර මැදේ දොරක් හැදුවේ අයියෝ වැහිච්ච දොර ආයේ ඇරුණා නෑ ඇරිච්ච දොර ආයේ වැහුණා වටයක් දාමුකෝ ආයේ කොහෙන්ද එන්නේ ඔයා ඔහෙන් එද්දි මම මෙහෙන් යනවා මෝඩියක් බං මේ චකිට ඔයා මේ චකිට කැමති දෙයක් කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕකේ දැන්වත් වෙලාව ඇති වුණොත් ඇති ඕකේ රින්ග ගමු ඊයස් යන්නර කවුද කෑ ගහනවා බං ඉතින් මෝඩ ගෑණියෙක් ගමේ ගෑනු කියලා දන්නවනේ ඉතින් ඕකේ අපි එතනට ටිකක් කියමු ඉතින් මම ඔයාලා තාමත් මේ වීඩියෝ එකට ලයික් කරලා නැත්නම් මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එකනේ ඕකෝ බන්න මොකටද ලෝභ වෙන්නේ අන්න ඒක කියනකම් ඔය ඔන්න ඔය වචන ටික කියනකම් මම හිතුවේ මොකද කොහොමේ
කොයි කරඩේට නෑ විශාල කරදරයක් ඇත්තටම කිව්වොත්. අපි දැන් ඉතින් කමෙන්ට් එකකුත් දාමු හරිද? බලමු කමෙන්ට් එකක් දාලා. දක්ෂයාගේ බෝනික්කා ඈ දක්ෂයක් දාලාද? එහෙනම් අපි බලමු මේ කමෙන්ට් එකක් දාමු. දැම්මක් තමයි කියලා. ලෝ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුහක වෙන්න එපා. ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න. මේකේ ගහන්න ඕනේ බං 19.89. අපිට හම්බුනේ පාස්වර්ඩ් එක. ඕකේ. අර ගමේ ගෑණියෙක් කෑ ගහනවා බං මේ ගෙට එහා පැත්තේ ගෙදර. ගමේ ගෑනු ගැන ඉතින් කියන්න ඕනේ නැහැ. ඔයාලට අත්දැකීම් ඇතිනේ. ඕකේ මචං වැඩි කුඩ දැන් අපි පහලට යා ගන්න ඕනේ. ඊට කලින් චක්කියක් හොදින්න කියලා බලන්න ඕනේ. නැත්නම් ඔක ගහනවනේ. ඔක අපේ පස්සෙන් ගෙන්න ගන්න වෙනවා. හොරෙන් යන්න බෑ. කොහෙන් ගහයිද දන්නේ නැහැ එතකොට. හෙලෝ මිස්ටර් චකි අම්මා. තා පොඩි චකි පේන්නනවා. මූඩි යකේ බම් මේ චකි. I think අමු බොනික්කයි. අමු බොනික්ක නෙමෙයි I think අමු මිනිමරුව. ඕකේ දුමු පහලට මම මොකද කේක හැටි වීඩියෝ එකට ලයික් කරන්න කියලා නේ. ලයික් කරලා විතරක් බෑනේ බං ඉතින් subscribe කරපන් ඉතින් subscribe බටන් එකත් ඔබලා දාන්න. මොකද්ද බං ඉතින් අපි subscribe ලක්ෂ ගහන්න එපා. subscribe කරලා support එකක් දෙන්න. දැන් නම් චකිය ගැන බය වෙන්න ඕනේ නැහැ. shape එකකින් නැග්ගන තියෙන්නේ තව ටිකකින් බය වෙන්න වෙනවා. ඕකේ අපි උඩට ආවා. මේ කෑල්ලේ ග්‍රැනි නේ බං චකි නෑ. ඕකේ මෙන්න මෙහෙනම් චකි ඉන්නවා. අමු කනත් අබ්බා. ඔඩ ශිරාවටම මොකද hina උනේ? චකිය තමයි ෂුවර් එකටම ඔක මට hina වෙනවා. බලපන්කෝ අන්තිමට මම ඔබට කරන දේ. ඔබ දන්නේ නැහැ මං කවුද කියලා. දැන් පොඩි ළමයා වුණත් පොඩි ළමයාගෙන් ඇරලා ඉන්නේ කවුද? කවුද ඉන්නේ? ඔයාලා දන්නවනේ ඉතින් ඉන්නේ කවුද කියලා. I am devil මචං. ඔය නිකන් බෝනික් කෙට්ට පුළුවන් ද අපි එක්ක හැප්පෙන්න. ඔයාලම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. චකී බෝනික් හද වැඩ්ඩා? මමද වැඩ්ඩා? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ නිකන් බෝනික් කෙට්ට පුළුවන් ද බං? මේ මං වගේ වැඩ එකක හැප්පෙන්න. ඒ මට අවශ්‍ය කරන කෑල්ල නැහැ. අන්න ඕ සමාජයේ දැවෙන ප්‍රශ්න මචං. බාණ්ඩ මිල ඉහළ යාම තමයි ඔය ඔක්කොටම මුල. ඌබන්දේ සුදු පාට මේ පොඩි නැද්ද? දැන් අර චකිය ගහනකන්ද බලන් ඉන්නේ. කෝබන් මේවා. කොහෙද මේ තියෙන්නේ බං මේ කේල්මල මෙහෙ දාලානේ කවුද දැම්මේ මෙහෙ? දැම්මේ කා ඉන්නවනේ. මම මොකොත් කියන්නේ. ඔඩ ශිරාවටම කියලා කොහෙන් පණිද්ද දන්නේ චකියා? හෙලෝ මිස්ටර් චකි. ඔඩ ශිරාවටම දුවපන් යකෝ පණේ පා කියලා. මෝඩ චකි පස්සෙන් ඉන්නේ. මේකෙන් අර දොරක් අරගන්න තියෙනවා. ඒ දොර ගාවදිනේ මු මාට්ටුනේ. කරුමේ කියලා එක්කුත් තියෙනවනේ අන්න ඒකයි. බොකට වට දාලා යන් අපි. අඩෝ යාන්තම් ෂේප් වෙලා තියෙන්නේ. ඔය ෂේප් එක යන්. ඔය ෂේප් එකේ ගි. මාර හින හුරෙක් වුණා බං ඌ. තරමටද වැඩ. බාටුවටගේ මොකද්ද බාටුවට නෙමෙයි බා. බාටුවට තමයිනේ බාටුවට දෙකක්. බාටුවට දෙයක් තරම්වත් උස නැහැ. ඔලුවට ගියම ඉල්ලන්න එනවා. ශාද්දෙන් නැවතිලා තියෙන්නේ ෂේප් එකේ ගිහලා දැන් තමයි වෙලාව. වැඩි කරගන්න. දුරයටම අර කෑල්ල දාලා. ඕකේ. දැන් අපිට ෂේප් එකේ ගියකි. බෑනි බම් මේක කරන්න. ඔය ඉතින් චකිය වැඩි වරද්දා ගන්න හදන්නේ. කරන්න දෙයක් නැහැ. චකියව මරන්න වෙනවා. මොනා කරන්නද? දැන් මේ වැඩි ඩාර්ක් මැජික් වලින් කරන්න කාලේ හරි. මම හොදින් කරන්න බැලුවා. ඔයාලා දකින්න ඇතිනේ මම හොදින් වැඩේ කරන්න බැලුවා. මෙතනින් පැනලා යන්න බැලුවා. මූ ඉන්න දෙන්නෙම නෑ පස්සෙන් ගිලවනවා. කාගේද වැරද්ද කියලා ඔයාලට තේරෙනවනේ. ඔන්න කවුරුත් මට බැනලා කමෙන්ට් කරනවා එහෙම නෙමෙයි. අහුවෙන්න එපා මට බැනලා කමෙන්ට් කරලා නේ. කරන්න දෙයක් නෑ ඩාර්ක් මැජික් පාවිච්චි කරන්න වෙනවා. චකිය ඉවරයක් කරමු. මට ලොකු බලයක් පාවිච්චි කරන්න බෑ. මොකද මම මේ වෙන එකක් ගෙන් ඉන්නේ. අන්න ඒකයි. පොඩි බලයක් පාවිච්චි කරලා හරි චකිය ඉවරයක් කරමු. බොරුවට මුට සෙකන්ඩ් වෙන්න ඕනේ නෑනේ බං.
ඕකේ මට මිටියක් හම්බුණා. මිනි පෙට්ටි දෙකක් බං දෙපැත්තම තියෙන්නේ. ඕකේ මේ සලකුණ තියෙන සොහනක් අපි හොයාගන්න ඕන. සොහනක්ද කියන්න දන්නේ නැහැ. තාප්පේ ගහලා තියෙනවා බං. අඩෝ ඉතින් hina වුණානේ බං. ඔය hinaව නම් දැන් ඇති වෙලා තියෙන්නේ. කමන්නේ. ඔකට වන්දි කියවන්න වෙනවද? බලමුකෝ. මේ චකී කියනවා කැමති දෙයක්. පහලින් කමෙන්ට් කරගෙන යන්න. චකීගේ බුද්ධිය ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. තාම එනවද බං? මොන කරුමයක්ද? දැන් නම් ඉතින් මටත් මල පයින්නවා. දැන්ටත් පැනලා තියෙන්නේ. ඕකේ. ඌ සයිලන්ට්. අපිට ආයෙ වටයක් ගහලා යන්න වෙනවා. දැන් අපි ෂේප් එකේ වැඩේට. අඩුව මම කතා කරන වේගෙ වැඩිද කියවනවා. ගොඩක් අය කියනවා මන් දැන් මං කිය වීඩියෝ වල නෙමෙයි. දැන් මම වීඩියෝ වල වේගෙන් කියවලා ඇත්තට කතා කරද්දිත් වේගෙන් කියවෙන්න ආරම්භ. මේ තියෙන ලකුණ. ඔක කඩම්. කඩලා කුඩු කරනවා බං. සලබලාස්. මොකද එතන තියෙන්නේ පොතක්. දින පොතක්ද මොන පොතක්ද කියන්න මන් දන්නේ නැහැ. ඔකට කියනවා පොත් එකට කියලා තියාගන්න. අපි දැන් හදන්නේ ඩාර්ක් මැජික් එකක් කරන්න. ඔන්න ඉතින් ආයාව හෙන හුරා. මොනම වාතයක් බං. ඔය වාත වලට හොඳ තෙල් බෙහෙත් තියෙන බං මං ගා. බය වෙන්න එපා. බලන්නකෝ ඔකට අන්තිමට වෙනදී. බලන් ඉන්නකෝ. මොකද වෙන්නේ කියලා. එයාද මන්ද දිනන්නේ කියලා බලන් ඉන්නකෝ අන්තිමට. මේ මාත් එක්ක හැප්පෙන්න පුළුවන් මම නිකන් බෝනික් එක්ට. මේ යකාමෙන් එක්ක. අන්න ඒක තමයි අපිත් කියන්නේ. ඔය චකී එන්න එපා. මාත් එක්ක ගහද්දි මම යකා අයියට කතා කරන්නේ. අපේ යකා අයියා දන්නවනේ කතා කරාම එකපාරකුත් කෑවනේ. දැන් යකා අයියන් කාලේ ඉන්නේ. මගෙනුත් කන්න යන්නේ. දැන් ඕක ඇවිල්ලා මාව මැරුවොත් මැරෙන්නේ මේ ළමයානේ බං. ඇඟේ ඉන්නේ මම මැරෙන්නේ නෑනේ. ඊට පස්සේ මම නියම රූපෙට ඇවිල්ලා ඔකට දෙන්නේ ආයි චකබුන් වෙන්න. එක පාරයි ගහන්නේ ආයි දන්නවනේ. ඕකේ අපි දාගමු මේක මෙතන. ඕකේ වැඩි ගුඩ. පේනනේ මොකක්ද කරන්න යන්නේ කියලා. දැන් අපිට ඉටිපන්දම් 5ක් හොයාගන්න වෙනවා. 1 2 3 4 5. කොම් පහට 5ක් පොඩි. ඊට පස්සේ අපි අඳුරු මායාවක් කරලා කෙලින් මේ ටීව යටි නෙමෙයි බං. දැන් ඉස්සලා ගණී කිව්වා දැන් යටි කිව්වා. චකීව අවසන් ගමන් යවන්න. පුච්චලම යලු කරන්නේ. යවමු. ඕක කරගෙන තමයි ඕක දැංගලුවේ බං මෙච්චර වෙලා. මම හොඳින් වැඩේ කරන්න බැලුවා. ඔයාලට ඒක තේරෙන්නේ නැරිනේ. පේන්නේ නෑ. දැන් පොඩ්ඩක් ලැග් වෙන එක වැඩි වෙනවා බං. මේක ළඟදී ලැග් වෙනවා විශේෂයෙන්. ඕකේ. තව ඉටිපන්දම් 4ක් හොයන්න ඕන. ඊට පස්සේ චකී ඉවරයි. අඩඩු විහිළුවක් බං කරේ. විහිළුවක්වත් තේරෙන්නේ නැහැ මේ චකීට. යකා මෑන් අයියෝ ඔහම බය වෙන්න එපා මේ කොහෙද චකීට. විහිළු කියලා බය වෙන්න එපා. ආයෙ පිටිපස්සෙන් කන්ට දෙයක් ගන්න ඕනේ හරලා. මම හිතන ඕක තමයි කරන්න ඕගොල්ලෝ. මගේ ගේම් ප්ලේ එකත් ආයෙ බලන්න ඕනේ මං. දානවා උට කන පෑෙන්න ගහන්නේ. ඕගොල්ලෝත් බලන්නේ. කන පෑෙන්න ගහයි උමට ගහයි දන්නේ නැහැ. ඒක සීනක් තියෙනවා එහෙම. චොකියෝ විනාශ කරනවද බං මම පිස්සුද බං පිස්සු නෑ බං කරනවා තමයි බලන් හිටහම් අන්තිමට දෙන්නේ චකේට සකබුන් වෙන්න ඕක තමයි මාව ඊටන්ට පත් කරේ මම මේක මුදින් කරන්න හැදුවේ මුදින් කරන දිනුව කරන්න හැදුවේ හරි කියන්නේ ඌ ගේමටම නම් ඉන්නේ මටත් ගේමටම යන්න වෙනවා අන්න ඒකයි කොල්ලා සයිලන්ට් ඔය චකේ කියන එක කොල්ලෙක්ද කෙල්ලෙක්ද බං මේ ටිපන්දමත් අපි ෂේප් එකකින් ගහගමු. මම දෙකක් ගැහුවාද එකයිද ගැහුවේ? ඕකේ තව අපිට ටිපන්දම් ඕනේ. වටයක් ගහලා යමු. ඕන තරම් ටිපන්දම් තියෙනවා ඇහි. ඕන තරම් නෑ බා. චකී ඉන්නවද දන්නේ කොහේ හරි හෙනුරා වගේ. එකපාරට හික් හික් ගාලා පයින්නෝනේ බා. මට හික් හික් පෙන්වන්න හිතෙනවා. මේ තියෙන ටිපන්දම ආපු පාරේ මෙයා පණිත් චකී. ඔය චකී මහ ගම් හරක බං. ඕකේ චකී නෑ පේන්න. ඕකේ මෙහින් ගහගමු. තව ටිකයි ඕනේ. ඉටිපන්දම් හොයා මං මෙමි ඉටිපන්දම් කොහෙද තියෙන්නේ? මේ කලින් දණන් හිටියනම් මං කඩෙන් ඉටිපන්දම් ටික ගේනවා බං. අන්න අර හෙන උරා hina වුණා කොහෙද ඉන්න? ඔය චකී බං ඇයි ඔහම hina වෙන්නේ කියන්කෝ. ඕකගේ පූර්ණ නේ බං මුල්ලමාවිය සංවර්ධනය වෙලා නැහැ.
අන්න එකයි සීන් එක. යන ගම ඉටිපන්දම. ඕකේ. තව ටිකයි ගේම තියෙන්නේ. කොහමද අපි ගේම ගහ ගන්න උනේ? මේක කංග වේනවා කියනවනේ මම පස්සේ. මගරින්න අමාරුයිනේ. අන්න ඒකනේ කෙහෙල් මල. කෙහෙල් මලක් හරි තිබ්බනම් කෙහෙල් මලක් නෙවෙයි. කෙහෙල් පොත්තක් හරි තිබ්බනම් බිමට දාලා ඉස්සර යන්න දෙන්න තිබ්බා ඔකට. කොහමරි වැඩේ කුඩ. දැන් ඌ සයිලන්ට් නේ අපි ෂේප් එක කියන්නේ දැන් ආයි කොහෙන් කෑ ගහයිද දන්නේ. චකි මොඩයි කියන අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඕකේ මේක ගැහුවා. දිගම ගව කොළඹ උනාට පිටික් මුණා වලට උණ අරන් සමකෝණී ඇහල මල් පිපි පිටකසයි. ඔව් පොඩ්ඩක් ඉන්න. එහෙම. ඕකේ මේක ගැහුවා. වැඩි ගුඩ බා. ඔන්න එහෙම රායි කෑ ගහන්න ගත්තා. මං හිතන්නේ මට තව එක පිටිපන්දමයි ඕනේ. වැඩි ගුඩ ඊට පස්සේ අපිට පුළුවන් ඩාර්ක් මැජික් එක සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ඉතින් චකි පුතාගේ අවසානේ මචං. අවසානේ. කරන්න දෙයක් නෑ. ඌ තමයි මාව මේ තැනට පත් කරේ බා. මං හොඳින් වැඩේ කරගන්න බැලුවා. ඔයාලට තේරෙන්නේ නැතිනේ. හරි ඌ සයිලන්ට්. තව එක ඉටිපන්දමයි හොයාගන්න ඕනේ. කොහෙද බං ඉටිපන්දම්? අර තියෙන එළිය. හොඳ වෙලාවට ඉටිපන්දම් වල එළිය තියෙන්නේ බා. නැත්තම් ඔය හොයන්න ගියම තමයි ලෙෆ්ට් වෙන්නේ. අඩ ශිරාවටම තමයි යකෝ ආයෙ පාත් කරනවා මේ හින හුරා. එන හුරත් එක්ක බෑ බං වැඩි කරන්න. මේ චකී හින හුරා. මුට වටද දාගින්න ගියාම වෙලා යනවා බා. මෝඩ චකී. ඕකේ චකී සයිලන්ට්. ඕකේ මචං අපිට ෂේප් එකේ ගිහිල්ලා ඉටිපන්දම ගහගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට හොයාගන්න වෙනවා චකීව. ඒවා අපි පස්සේ බලමුකෝ. මේ තියෙන්නේ. මේක අන්තිම එක වෙන්න ඕනේ මට මත්තක හැටියට. මෙතන ලැග් වෙනවනේ බං මොකුත් කරන්න බෑනේ මේ ගාවට ආවම. මේ මෙහෙ එච්චරම ලැග් වෙන්නේ නැහැ. අතන තමයි ලැග් වෙන්නේ. ඔක්කොම සම්පූර්ණයි නේ. කොහමද ඒක? ලස්සනට පේනවනේ. අපි ඩාර්ක් මැජික් එකක් තමයි කරන්න හදන්නේ. ඔයාලට මුලින්ම කියනවා මේවා ගෙදර අත්හදා බලන්න යන්න එපා. හරිද? ඔන්න කියලායි තියෙන්නේ. වග කියන්නේ නැහැ. දැන් අපි හොයාගන්න ඕනේ චකීව. චකී, ඔයයි මේ තැනට මාව පත් කරේ. ඔයා තමයි වාව විනාශ කරගත්තේ. මම නෙමෙයි. කොහෙද දැන් මේ හැලපෙයා ඉන්නේ? කොමෙ හිපාටුවා. වරෙන් එළියට. ආවද එළියට. වරෙන් කොහමද මගේ පස්සේ? පස්සෙන් ඉන්නකෝ. ඔයා ශකබුන් වෙලා හිටි බලාගන්න. ඉන්නකෝ යා මේක හරහා. දැන් මම මේක හරහා යනවා. මම ලැග් වෙනවා කියන්නේ මොකටද? අඩු. දැන් වරෙන්කෝ ඔයා ඔක හරහා ඉන්න එපයි. ආවද? කෑගෝ ගමන් ඉවරයි චකීටි. ඔය පීනවනේ. දැන් ඉතින් අලු දූවිලලා යන්නේ. දැක්කනේ මගේ පවර්ස්. I am devil මචං. ඔයා ඒක අවබෝධ කරගන්න. නිකම්ම devil නෙමෙයි ඉතින් පාතාල ලෝකේ ඉන්න බලවත්ම රාජධානියක රජ කෙනෙක් තමයි. දැක්කනේ චකීට වෙච්ච දේ. මේ තුට්ටු දෙකේ බොනික් කන්න පුළුවන්ද බං යකා මෑන්නේ කැප්පෙන්න. ඕවා ඉතින් ඔයාලවත් උන්ට තේරුම් කරලා දීපන්. එහෙනම් මමත් මේ ගේම් ප්ලේ එක ළඟදිම ගේනවා. හරි. ඔය අනම්මනම් වැඩක් නෑ. එහෙනම් කතාව මෙතනින් ඉවරයි බා. ඉතින් ඔයාලා වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක ෂෙයා පාරක් දාලා ගන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් බං ඉතින් අදට වැඩේ ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා. දැන් යකෝ අපිත් යන්න බෑ නේද? මමත් යනවා.